කොහොමද ඔයාලට? ඉතින් අද මම කියලා දෙන්න හදන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ඉතින් මම ඉන්නවා කියන සින්දුවේ කෝඩ්ස් පාඩම. ඉතින් මේක ගායනා කරලා තින්නේ සනුක වික්‍රමසිංහ මහත්මයා. මේ සින්දුවේ කෝඩ්ස් ටික ගත්තොත් ඇත්තටම ලස්සන කෝඩ්ස් ටිකක් තියෙනවා මේ සින්දුවට අපිට ප්ලේ කරන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම ඒ විදිහටම ඔයාලට දෙන්න ගියොත් විශේෂයෙන්ම අපි මේ ලෙසන්ස් කරන්නේ ගොඩක් වෙලාවට බිගිනර්ස්ලාට. ඉතින් ඒ කෝඩ්ස් ටික අමාරු වෙන්න පුළුවන් හින්දා ගොඩක් සරල කරලා තමයි කියලා දෙන්නේ. ඒ වගේම තමයි මේකේ දැන් කෝරස් එක සහ වර්සස් දෙක ගත්තම අපිට ගැටලුවක් නැහැ. නමුත් මේකේ එන්ඩ් එකේ ලස්සන කෝඩ්ස් ටිකක් යනවා. ඒකත් මට කනට ඇහෙන විදිහට තමයි මම මේ කෝඩ්ස් ටික දැම්මේ. ඉතින් ඒක කොහෙත්ම සරල කරගන්න විදියක් නැහැ. ඒකේ කෝඩ්ස් තුනක් යනවා. ඒ තුන මම හිතනවා චුට්ටක් ඔයාලට අමාරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම B flat chord එකයි E diminished chord එකක් D minor එකක්. D minor එකක් මම ප්ලේ කරන්නේ බා chord එකක්. නමුත් ඒක නම් ඔයාලට ඕපන් පොසිෂන් එකේ හරි ප්ලේ කරන්න පුළුවන්. නමුත් මෙන්න මේ කියන කෝඩ්ස් තුන ප්ලේ කරද්දී යම් කිසි ගැටලුවක් ආවත් try එකක් දෙන්න. මොකද කෝරස් සහ වර්සස් දෙකට එනකන් ගැටලුවක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. මෙන්න මෙතන මේ කෝඩ්ස් තුන ආධුනික කෙනෙක්ට පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. නමුත් ප්‍රැක්ටිස් කරලා මේකත් ඕගලන්ට වාදනය කරන්න පුළුවන්. බලමු සින්දුවට අවශ්‍ය කරන කෝඩ්ස් ටික මොනවද කියලා. හොඳයි අපිට ඕනේ D major chord එක. ඒ වගේම අපිට ඕනේ G major chord එක. E minor chord එක. C major chord එක. A major chord එක. A minor chord එක. ඊට පස්සේ මම කිව්වා B flat chord එකක් ඕනේ කියලා. මේ B flat එක ඕනේ අපිට අවසාන කොටස වාදනය කරන්න. ඒ වගේම මම කිව්වා diminished chord එකක් ඕනේ කියලා. E diminished. right ඒ වගේම D minor 7th එකක් හෝ D minor chord එකක්. ඒක මම මෙන්න මෙතන නැවත D major chord එක ප්ලේ කරනවා. right මෙන්න මේ chords ටික තමයි අපිට ඕනි. right එහෙනම් අපි බලමු මේ සින්දුවට ස්ට්‍රමින් පැටර්න් එකක් කොහොමද යන්නේ කියලා. හොඳයි මම මෙන්න මේ ස්ට්‍රමින් එක පාවිච්චි කරනවා. මේක ටිකක් අමාරුයි නම් ඔයාලට පුළුවන් දැනට කෝඩ් එක විතරක් ප්ලේ කරන්න එක ඩවුන් ස්ට්‍රෝක් එකක් පාවිච්චි කරලා මෙන්න මේ වගේ. right ඒ අදාළ තැනදී කෝඩ් එක චේන්ජ් කරා නම් හරි. right හොඳයි. අපි එහෙනම් බලමු ස්ට්‍රමින් එක මෙන්න මේ වගේ යන්නේ. එතකොට මම මුලින්ම මගේ මහපටැංගිල්ල පාවිච්චි කරනවා. පාවිච්චි කරලා down down up කියලා ප්ලේ කරනවා. up down up tan tata tata කියලා. ඊට පස්සේ tan tata කියලා ප්ලේ කරනවා. එතනදී පළවෙනි down එක දබර ඇඟිල්ලෙන් ඊට පස්සේ down up කියලා මහපට ඇඟිල්ලෙන් ඒකම නැවතත් කරනවා. down up right ඔක්කොම ටික ආවා මෙන්න මේ වගේ. ඔන්න විදිහට තමයි ස්ට්‍රමින් එක යන්නේ. එහෙනම් අපි බලමු කොහොමද සින්දුවේ කෝරස් එක යන්නේ කියලා.